කොහොමද ඔයගලන්ට අද මැයි 9 සැටර්ඩේ. ඉතින් අපි වීකෙන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ ගෝලවලට. ඉතින් ගෝල් ආවේ පොඩි ෆන් වැඩකට. ඉතින් මොනවද කරන්නේ? කරපු දේවල් ඔක්කොම මේ vlog එකෙන් ගේන තමයි හිතාගෙන ඉන්නේ. එහෙම කියලා හිතාගෙන තමයි මේ vlog එක පටන් ගන්නෙ. බලමු කොච්චර දුරට වීඩියෝ කරගන්න පුළුවන් වේද කියලා. එහෙනම් enjoy the vlog. අපි හයිවේ එකේ එද්දී කාර් එකේ පොඩි එරර් එකක් ආවා. ඊට පස්සේ අපි එක්සිට් වෙලා ආවා ගරාජ් එකට. ඉතින් ඇවිල්ලා බැලුවා මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මොකද ලූස් කරේ? නෑ. නැද්ද? මොකක්ද වෙලා තින්නේ? ඔක්සිඩි සෙන්සර් එක ලූස් වෙලා. දැන් මොකක්ද ඒකට කරන්නේ? බලමු. ඊට පස්සේ ඒකත් පොඩ්ඩක් ෂේප් එකේ හදාගෙන අපි ආයෙ යන්න ලෑස්ති වුණා. මොකද්ද? මගේ සෙන්සර් එකට මොකද කරේ කියලා? මම මොනවද කරන්නද දැන්? මම මේ පාඩේ මෙතනටලා යන්නේ. ෂේප් එකේ මම නිදාගෙනද ගැලෙවුවනේ. ඔව්. මට වෙන වැඩ නෑ. මගේ සෙන්සර් එක ගලවලා මේ රොඩ් මයික් එකක් රෙන්ට් කරගත්ත බලන්න මුං එක නැති කරලා රෙන්ට් එකට දෙන්නේ කොහොමද දැන් අපි? ඉතින් මෙන්න මේක තමයි අපි ගෝලාපු රීසන් එක. TVS Ronin අද තමයි ලංකාවට ඔෆිෂියලි ලොන්ච් කරන්නේ. ඒකේ ඔෆිෂියල් ලොන්ච් ඉවෙන්ට් එකට තමයි ගෝල් වලට ආවේ. මේ ඔයගොල්ලෝ කතා කරනවා. අපි රැන්ඩම් ඉන්නේ ඔන්න ජීවිතේ. මේ කහ බලන්න රත්න තියෙන බෝලයක් එන්නනේ. හරිම ලස්සනයි හොලක හමනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ කතා කරන්නේ. ආයක කියන්නේ නැහැ. ඔයගොල්ලෝට වදින්න බැරි. පදින්න බැරි කොහොමද බයික් එකට වීලයක් ගහලා වෙන්නේ මෙච්චර. බයික් කීයක් නම් උස්සර ඒගොල්ලෝ කියලා දෙල්ලන්නේ. නැත්තම් අයියේ සීයයි ඈත්කට දෙන්නයි කියලා මේ පැත්තෙන් දාලා ගෙවල් හැපිලි පැත්තට ගේ රන්තර වත් ඇතුළට දාගන්න. ඉතින් ඔරුබන් උඹලා හිතන මේ රට දිනුනේ නැත්තේ. ඈ? කියන්න කෙසේ කිව්වත් අසන්නාසී බුද්ධියෙන් ඇසී යුතුයි. ඒක අසන්න බූරුවෙක් මම කියලා දෙන්න තනියම ඉත කොයිස. පොරෙක් බං කම්ස. නේ? ජනාධිපතිතුමා කෝ කියපන්කො. ජනාධිපතිතුමා තමයි ඉන්නේ. නෑ. ෂර්ට් එක මම අඳුරගත්තා. අඩ පොළවෙන් උපන් මිනිස්සු ජනාධිපති. දැක්කේ නේද? අවතුවා. ඉතින් අපි ඔක්කොම වගේ ඇවිල්ලා ඉන්නේ TVS Ronin එකේ ඔෆිෂියල් වීඩියෝස් වලට. ඉතින් මේගොල්ලන්ගේ උදේ ෆන් ඇක්ටිවිටි එකක් තිබ්බා. කොළඹ ඉඳලා ගෝල් වෙනකම් බයික් 25ක් මේ වගේ පැදගෙන ආවා. ඒකේ එන්ඩ් එක තමයි මේ. ඉතින් අපි කට්ටිය ජොයින් වුණේ මෙතනින්. ඒක ඉවරනට පස්සේ තමයි අපිට chance එක හම්බුනේ බයික් එක පොඩ්ඩක් පැදලා බලලා අපිට කොහොමද හිතෙන්නේ කියලා අපේ වීඩියෝ එකට ඔක්කොම shots ටික ගන්න. ඉතින් ඒකට රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. අපිට මෙතනින් කියලා දුන්නා කොහොමද බයික් එක පදින්නේ, මේකේ තියෙන ෆීචර්ස් මොනවාද කියලා. මෙයා නම් අවුරුදු ගානකින් බයික් එකක් පැදලා නැහැ. ඉතින් යාට මම බල කරා බයික් එක පදින්න කියලා. මොකද මට වීඩියෝස් ගන්න ඕනේ හින්දා. ඉතින් එයා පොඩ්ඩක් දැන් ටෙස්ට් කරලා බලනවා කොහොමද මේක. ඉතින් මුලින්ම ටෙස්ට් ඩ්‍රයිව් එක ගියේ හරිද එයා ගිහින් එනකන් අපි හිටියා. ඉතින් අපේ ටර්න් එක එනකන් අපි දෙන්න මෙතනට එලා චැට් එකක් දාගෙන හිටියා. ඊට පස්සේ අපේ ටර්න් එක ආවා. ඊට පස්සේ මෙයා try කරා කොහොමද බයික් එකේ යන්නේ යනම් මම ඔක්කොම විස්තර ටික අහගත්තා. ඊට පස්සේ එයා හොඳ රවුමක් දාලා ආවා. ඉතින් බෑ කියලා හිතුවට ඇත්තටම හොඳට ඩ්‍රයිව් කරා. ඉතින් කිසි අවුලක් නැහැ. ඊට පස්සේ මාවත් දාගෙන අපි දෙන්න ගෝල් ෆෝට් එක වටේ ගියා. අපේ පිටිපස්සෙන් වෙනම ක්‍රූ එකකුත් ආවා වීඩියෝස් වලට. ඒගොල්ලන්ගේ වීඩියෝස් අනම්මනම් ගන්න. ඊට පස්සේ අපේ රයිඩ් එක ඉවරුණා. මගේ කුණු කුින්දෝ බින්දෝ දැම්මට පස්සේ උතන ලොකු කුණු ගොඩක් එනවා. ඕක දැන් සත්‍යයකට හරි කන්න පුළුවන්. සතෙක්යි ඔක සතෙක් කන පොඩේ මේ ෂොට් සූම් කරන්න මෙන්න මේකයි කරලා තියෙන අපරාධේ. අර ප්ලාස්ටික් කෝපේ ප්ලාස්ටික් කෝපේ සතෙක් කනවා. ඊළඟ ජනාධිපති ඔය ෆ්‍රේම් එකට වයින්නවා. ජනාධිපතිතුමාගේ ෆ්‍රේම් එකට වයින්නවා. ඔව්. ඊළඟ ජනාධිපතිතුමා විදියට මොකද කියන්නේ? කෑ ගහන්න එපා. කෑ ගහලා කියන්නේ. ජනාධිපති කෝ කවු සම්පූර්ණක් කමන්නේ නැහැ. මේ කුණු දාලා ගියා මර තව ගෝල් ෆෝට් එකක් ඉවරයිනේ. ඇත්ත. මූල්‍ය කොළඹ කොටුව ගන්න හදන ගාලු කොටුව. අනිවාර්යයෙන්. මූල්‍ය ළමාවිය සංවර්ධනය කළ යුතුද නැද්ද? යුතුයි. පූර්ණයේ මොකද කියන්නේ වැඩිහිටි මං කියන්නේ ඒක පේපර් කප් එකකුයි මේ ලී ස්පූන් එකකුයි. ඒ දෙකම කිසිම පරිසරයට හානියක් නැහැ. හරි ඒක පරිසරයට හානියක් නොවෙන්න පුළුවන්. නමුත් ඔය කුණු කොට
කුණ දැක්කාම තව කුණක් ඔතන නැහැ. එහෙම කුණු ගොඩක් එකතු වෙලා කුණු ගොඩක් හැදෙනවා මෙතන. මට මේ වෙලාවේ අවස්ථාවේදී ඒක දාන්න ඕනේ මොකද කුණු දානවා මේ. බලන්න කොච්චර හොඳද කියලා මේ ගාලු කොටු අස් කරලා මාර හොඳයි. ඔන්න මං ගත්තා. හරිම හොඳයි. අපේ ජනාධිපතිතුමා නිසා තමයි මේ හැම එකම හැදෙන්නේ. අද හදලා එක එක්කෙනා එක කුණු බින්දුවකින් හරි පටන් ගන්නවා අපි. ගාලු කොටු සුද්ධ කරනවා. අනිවාර්යයෙන්. 500 අනිත් එක්කෙනා ගවින් 500 අනිත් එක්කෙනා කොළ බිස්නස් එක අපේ කට්ටියගේ කෙරුවාල් ඉවරයි. තරන්ති. සරෙන්ද? එහෙම යන්න බෑ මම වැටි. ඔය වාහනක හරි හරි ඔබ බලන්න බෑ හැප්පෙනකොට අපි කියනවා. දැන් පැය කීයද බෑගේ තියලා ගිහලා බලන්න සේෆ් නේද බලන්න එළවලු ගන්නවා කොහමද එක්ස්පීරියන්ස් එක TVS රෝනින් ගැන මොකද කියන්න තියෙන්නේ සුපිරි එල්ල කිරි එල්ල කිරි පවුසි ඔයා බොරුවනේ නේ දැන් මේ පදින්න බෑ කියලා මට බෑ තාම බෑ තාම්බෑ ඉගෙන සුදු ඇයි තනිව එකට කියලා අපි තනි වෙලා ඉන්නේ. අනේ එහෙමත් කියන්න පුළුවන් අවුලක් නැහැ. අවදානේ මට ධෝනි කෙනෙක් හම්බුණා මම සින්දු කියනවා. ආයුර්වේදික් සුදුවරලියා මල ආයි තනිව ලෙන්ගතු ඇසුරකට Say what? What's your name? Go there. Rihanna, check in name. What's your name? Kiana, I have a girlfriend. Sorry. Do you have a girlfriend? Yeah. You're not single? No. Oh, sorry. ඒක වීඩියෝ එකක් තියුණා හරි කියන්න ශාලු ගාල්ල කොටුවේ කුණු දාන්න එපා. ගාල්ලේ කුණු දාන්න එපා. අපි දැන් ලෑස්තිලා ඉන්නේ ටී-ෂර්ට් එක ඇඳගෙන දැන් යන් ඉවෙන්ට් එකට මේ තියෙනද අපේ අවුට්ෆිට් එක. මගේ පෙන්නන්න එපා. මේ ස්ටිකර් ගැලෙව්වා. කොලර් එකකුත් දාලා මේකෙන් මචං මේ බොක් කරන එක නෑ. නැගි හවස් එකට අපි පුළුවන් නම් එහෙමත් වුණා නෑ. අපේ අඳපොඩි මේ අපි අරගෙනද යන්න ඕනේ. Alright, something very important today. I want you to take your phone, unlock it. Can you unlock it for me? Good morning. ඉතින් දැන් ලෑස්තිලා බ්‍රෙක්ෆාස්ට් යන්න. අපි ගිහම බ්‍රෙක්ෆාස්ට් එක බලන්න තියෙන කියලා. ඊයේ පාන්දර වෙනකන් අපි 4 දෙනා කයියක් ගහගෙන ඉඳලා ඊට පස්සේ පැය 3-4ක් වගේ තමයි නිදාගත්තේ. මේ බෙඩ් එක මාරුම කම්ෆි හොඳට නිින්ද ගියා. Good morning boys. Good morning. Very good morning. Morning, Charles. අපි 4 දෙනාම ඊයේ ඉවෙන්ට් එකේදී රෑ වැඩි කෑවේ නැහැ. ඉතින් ඒ හින්දා පාන්දර මාර බඩගින්න හිටියේ. ඊට පස්සේ රූම් සර්විස් උත් ඕඩර් කරලා කෑවා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක එනකම් බලාගෙන හිටියේ මම නම් අතට ගොඩක් බඩගින්න හිටියේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට ගියාට පස්සේ එහෙම ලොකු වෙරයිටි එකක් තිබ්බේ නැහැ මම හිතුව තරම්. මම හිතුවා නිකන් සුපිරි බ්‍රෙක්ෆාස්ට් එකක් තියෙයි කියලා. ඉතින් මට ක්‍රේවිං එක තිබ්බේ
කිරිබත් කන්න. ඊට පස්සේ කිරිබත් තිබ්බා shake not bad හැබැයි not so good. ඉතින් මේවා තමයි අපි කට්ටිය ඔක්කොම බෙදාගත්ත දේවල්. ඊට පස්සේ අපි ඉතින් කාලා check out වෙන තමයි තියෙන්නේ. chicken තිබ්බ අතන curry. මොකද්ද වෙන්නේ දැන් මෙතන? මොකද්ද වෙන්නේ දැන්? කොල්ල ගේම් ගහනවා කෙනෙක් සුද්ද ටෝක් කරලා අපි කොල්ල අපෝ ඔක්කොම කොහොමද සපෝට් එක දෙන්නේ? අපි බලන්න අපි තමයි ආගේ හිතේ ගැට්ටේ කියලා දැන් බලන්න උඩ බිල් එක වැඩි යනවා හරි කරලා දැන් බෑක් මොකක්ද උනේ කියන්නේ all good මම ඉතුරු විස්තර ලබන සතියේ කියන්න සමහරවිට අපි දෙවෙනි සතියේදී මෙඩිකල් දෙන්න පුළුවන් මම යනවා ගයිස් රෂියා love you with all ගන්න කියලා එන්න රෂියා නෙමෙයිනේ. රෂියා දියෝ එන්න එන ළමයි. අපි යනවා. Bye. Thanks for watching. එතකොට මොකද්ද කියන්නේ? මට ඒ පිළිස්පිට ඇත්තටම මගේ ජීවත් තියෙනවා. මේ පාසුකාරේ ඔයගොල්ලෝ හොයන්න ඕන. පාස්කුකාරේ හොයනකම් අපිට වැඩේ කරගෙන යන්න ඉන්නේ. ඒ කට්ටිය හොරකම් කරපුවා දුන්දරේ දැන් ටික ඇත්ත එක හොඳයි. හරි. කොහොමද වඩ ඔප්පු කරන්න බලන්න මීටින් වලට ඇවිල්ලා අපි ඔප්පුරන් කියන්නේ අර වීඩියෝ එකට පට්ට දෙන්න ඒ හොරයිද? මිනිස්සු ඉඳන් මම පාවල දෙනවා කියලා තැන් තැන්. ඔව් ඉතින් ඇත්තටම පාවල් දෙනවා කියලා හිතනවා නේද? අපිට මේ පොඩ්ඩක් නිදිමත යන්න කියලා ඩ්‍රයිව් කරගෙන එන ගමන් මේ පොඩි පොලිටිකල් සංවාදයක් ගියා. ඒ වුණාට අට අනුරට ඒ වුණාට ආය අමුතින් රට අන්නුට යනවා. අනුරගේ තමයි රට ගොඩ යනවා වන්දවඩි ගාසෙන්. රට කොහොමත් කොට යනවා. පොරොන්දු ඉටු කරන්නේ නැහැ. මේ වෙනකොට අපේ බණ්ඩාගාරේ වත්කම තියෙනවා අපිට දැනට යන වැඩ පිළිවෙල හොඳයි. හැබැයි කියපු දේවල් ටික්මන්ට කරන්න. හරි මේ කියමු හිතාගෙන. පොඩ්ඩක් ගෙනෙක් හරි. හරි. ඔබ කිව්වා නේද කෙල්ලත් එක්ක යාළු වෙද්දී අරක දෙන්නම් මේක දෙන්නයි කියලා. ඔබ දෙනාගේ ඔක්කොම දුන්නද? මම මගෙන් නෑ මුගෙන් නෑ නෑ ඔයාගේ ගාවින් ගහන්න. ඒ වගේ සමානුකූලව අපි දෙනවනේ අන්න රයි නෑ මම කියන්නේ හරි ඔව් දැන් ඒක ඔය කියන්නේ දැන් මේ ප්‍රශ්නේදී මම කියන්නේ ගවින් කෙල්ලෙක් යාළු වෙද්දී ගවින් කියන්නේ නැහැ ඩාලින් මං ආවේ ස්විස්ලන්ඩ් එක්කන් යනවා. එහෙම කියලා බැරි දේවල් මම කියන්නේ. දැන් කැමැත්ත හරි හරි දැන් මම ඔයා මට කැමති වුණොත් හරිද මං ආව මෙහෙ එක්කන් යනවා. අර එක්කන් යනවා. කැමැත්ත ගන්න කියනවා හරි. අපි යන්න මීයේ. ඔව් එතකොට මෙහෙම කියනවා කියලා එන ගහනවා වගේ යාළු වෙච්ච ගමන් මෙහෙම කරද්දී ඔක්කොම සෝරි මේ අපි කියන්නේ අනාගතේ හිතනවා මේ එකපාර මෙහෙම කරද්දී අරගෙන නැහනේ ක්‍රමානුකූලව කාලෙත් එක්ක එහෙම පොඩ නෑ ක්‍රමානුකූලව කාලෙත් එක්ක අපි ඒක නෑ ඒක තමයි ඔව් නෑ මම කියන්නේ ගවින් මේ කෙල්ලට එහෙම කිව්වනම් ඒක දැන් එක්ක බකර ටයිම් පීරියඩ් එක දැන් ගවින් අර තරේ කියන හරි මම ආවොත් මට කැමැත්ත දුන්නා මම මේක කරන ආපු ගමන් කරනවා එහෙම නෙවෙයි දෙයක් ලබා ගන්න දේවල් ටික ඒකම බොරු වලේ බා නෑ මේ බොරුවක් නෙවෙයි හරි මගේ වයසට අහන්න දැන් මේ එතන හරි මානසික දෙයක් නේ හරි සම්දේ ගත්ති කොහොමද මානසිකත්වය ඒ මූණේ කියන්නේ හරිද මූ නියෝජනය කරනවා මේ බලපන් මේ හත මෙයන්න කතාව වෙන කතාව කැල්ලක් වෙන කතාවකට ජොයින් කරන්න එපා මේ කොහොමද මතක තියාගන්න අපි එඩිටර් මල්ලි මේ කපන්න කරන්න එපා හරිද දැන් රට තවත් ගොඩාක් දේවල් තියෙනවානේ ඉක්මනට කරන්න ඕන දේවල්
හරි මේක වාට තේරෙන්නේ නැද්ද? ඒක අනුමත කරන්න බෑ කියලා ඡන්ද බලයක් තියෙන්න ඕනි කියලා. ඒක ඇප්‍රූව් කරන්න. මේක නම් ඉස්සර කිව්වේ ඒකාධිපති පාලනයක් තියෙනවා නම් මෙයාට අක්කල ඔක්කොම මෙහෙම කරනවා. අන්න ඒකයි මේගොල්ලෝ දෙන රාජ්‍ය බලය අපිට නැහැ ආණ්ඩු බලය ගත්තට. ආණ්ඩුවේ 225 150 ගාණක් ගත්තට එතන රාජ්‍ය බලයක් තියෙන්න ඕන අපිට දෙයක් ඇප්‍රූව් කරගන්න. ඒක හැම අමාත්‍යාංශයක් තියෙනවා. අමාත්‍යාංශවල ඇප්‍රූව් තියෙන. මේ අමාත්‍යාංශවල ඉන්න අපේ මිනිස්සු නෙමෙයි තාම. හරි ඒ වුණාට දැන් එහෙම තීරණ එක දැන් පාරක් හදද්දි වම් පාරක් හදනවා කියලා කොන්ට්‍රැක්ට් එක ගත්තට ඔක හදාගෙන යද්දි පොඩි ප්‍රශ්න එනවා. දැන් සමහර උන් ඇවිල්ලා පාරේ රේනවා. සමහර සත්තු ඒවා උඩින් යනවා. හරිද? එහෙම ප්‍රශ්න එනවා. ඒක තමයි දැන් දිට්ටා වගේ ඒවත් ඇවිල්ලා රට එහෙම එනවා. රට බැලන්ස් කරගෙන ආයෙනවා. අපි එහෙම ටොක්සික් විදියට නෙවෙයි කියලා. හරි අපි මද විරාමයකට යනවා පාලක මැදිරිය සමග සම්බන්ධ වෙලා වෙනස් ටී බ්‍රේක් එක මොකද පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එක නම පොලිටිකල් වෙනස පොලිටිකල් with us us inside the car yes yeah එහෙනම් අපේ එක්කම සිට එක කරනවා Okay. see you කොහෙද මේ ඇවිල්ලා සිංගප්පූර් සිංගප්පූර් එකට welcome to Singapore කෑ ගහන්න එපා බං දැන් උන් පොඩක් ගිහලා රස්තේ ඉන්න. අලුත් හැට රස්සනේ කවුබෝයි. යාරටත් ෆොටෝ යන්නේ. යා කියපන් ජනාධිපතිතුමා නිදහස්. ඔව් මම සත්තුන් ඔක්කොම නිදාස් කරා උඹද නිදාස් කර සතුමාට ඒ යෝජනාව ලිඛිතව ලියලා දුන්නේ අපි මේ අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි අප්‍රූව් කරේ මියුසික් ගෙන්දලා අපි අහන්න කියපන් එන්නුයි සදාන මෙතන ස්පීඩ් ඩාන්ස් කරත් රෙහිදී. ඔව් උන්ට වන්ද දාස්ස වන්ද දුන්න. උතර සල්ලි එකතු කරලා ඉස්සරහ මො. මම එකතු කරා. අද මොනවද මම මේ කරන්නේ? මොකද කරන්නේ? එඩිට් එක හදන්න මම. මොකද වෙන්නේ නිදුවද මං ගා වැඩි මං කිව්ව නේද කද්දි දුක දනවා අවයය Good morning. මොනවද ගන්න? යන ගමන් කන්න පොඩි බඩ කින්නට Thank you for having us. හරිනේ? හරි. දැන් ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක් තියෙනවා කැනඩාව වලින් ඉඳන් කොහෙටද? USA වල. ඔන්න ඔය ට්‍රේන් එක මචං එන ස්පීඩ් යනවා මචං. ඔක එන බුලට් ට්‍රේන් එක. හරිද? කැනඩාව වල ඉඳලා US වලට යන්නේ. ඔහම යද්දි බං මොනගා කමනවා මචං. හොඳට අහගනි. හරි. බස්නා හිර පැත්තේ ඉඳලා ඊසාන දේශ පැත්තට. ඒක බුලට් ට්‍රේන් එකක් එකේ දුබ යන්නේ. දන්නවනම් ඉන්න ඕනේ. ඊට පස්සේ උලන් කතා ගිහිල්ලාගේ මාට්ටු. නෑ නෑ. ඒක නෑ ප්‍රශ්නේ. ඕකේ පරණයි බං ඕක අපි ඔව් දන්නවා. ඒක මමත් දන්නවා. බෑ බලන්න. නම පස්සනවා නේ ඔය බෑ. ප්‍රශ්නේ රෙඩ් මයික් එකේ ඇහුවා ඉස්සර මම ටීවී බලද්දි. ඕක හරිය පනවද ඉස්කෝලේ යන මමත් කාලේ. ඒ ළඟදී ඕක අරුන් ගිනුත් හොද කොහෙද දා ගිහිල්ලා. අපිට ප්‍රශ්න නැති දාලා ඉඳලා. නෑ මේ අහන ප්‍රශ්න වලින් අපේ ප්‍රශ්න ටික මොනවද? ඇයි අර වාගේ අර මේක කාසිය කරන්න තිබ්බා. ඒක මේ නෑ අපේ සර් කතරේ උන්නේ. කාස් පෙන්න අපිට යුද්ධ කරන්න. නවරත් ප්‍රශ්න.
අරක හිතන්න. ඒක තමයි මට ඕන එක. ගොළුයි මම ඒක දන්නවනේ මට ඒක මතක නෑ. අත් දෙන්න බෑනේ ඒක අරුන් අත් දෙයිද? අත අත්තේ ඉඳලා නේද? අත් අපේ ප්‍රශ්නෙට උත්තර. කොට මුත්‍ති දෙන්නේ. ඕබාගේ කොහොමද උන්දෙන් කනෙක්ට් කතා කරගන්නේ කියන එක? මේ රෙකෝඩ් කරලා මේ බලන මිනිස්සු දන්නේ නැහැ මොකද ප්‍රශ්නේ. කියන ඔයා කියනවා. මෙයා කිව්වා දැන් ගොළු එක්කෙනෙකුයි නෑ සෝරි මම කියන්නේ. ඕකේ අන්ධයෙකුයි ගොළුෙකුයි ඉන්නවා. යාළුවෝ දෙන්නෙක්. හොඳම යාළුවෝ දෙන්න. දැක්ක. අර අන්ධයා කසාද බඳිනවා. අන්ධයා කසාද බැඳලා ඔක්කොම හොඳ දවසේ ගිහිල්ලා පහුවෙනිදා අන්ධයාගේ හොඳම යාළුවා කවුද? ගොළුවා. අන්ධයාගේ හොඳම යාළුවා දකින්නවා ඒ ගෑණි වෙන එකෙක් එක්ක යනවා. කොහෙද යන්නේ? රූම් එකට. රූම් එකට. ඒක දැන් මූ කියලා හොඳම යාළුවාට ඉක්මනට කියන්න ඕනේ. කොහොමද කියන්නේ? පොඩ්ඩක්ගෙන ඔයාගේ දැන් අන්ධයා දකින්න අර රූම් එක අන්ධයාට දකින්න තියන්නේ අන්ධයා නෙවෙයි අපෝ අන්ධයාගේ යාළුවා දකින්නේ. ගොළුව දකින්නේ කතා කරන්න බැරි එක්කෙනා දකින්නේ අරයට කියන්න නැස් පෙන්නේ නැති එක්කෙනාට. ඒක මට එතන පුට්ටියෙන් අර ඉස්සෙල්ලා එකගේ ට්‍රික්ස් ප්‍රශ්නයක්. ට්‍රික් මේක බා. ඒක සිරා ප්‍රශ්නයක් නෙවෙයි මට ඉතින්. මේක ඇඩ්වාන්ස්ඩ් හાર્ඩ් ලෙවල් එකක්ද? මේක අල්ට්‍රා ප්‍රෝ ලෙජන්ඩ් මැක්ස්. අල්ට්‍රා ප්‍රෝ ලෙජන්ඩ් මැක්ස්. මේ හැරෙන තැන පහුවෙන්න නැහැ. අපිට බැරි ටික පොඩි ඉකිබිකි දෙන්න. අපි මාළේ පැත්තක. බෑ මේ ඌට ඉගි බිගි දෙන්න. පොඩි හින්ට් එකක් දෙන්න නෑ ඒක දෙන්න බෑ. no hintaris. දක්වා මොකද කියන්නේ? උත්තරේ කමෙන්ට් කරන්න. ආ යම්මට සිට. නෑ මේ උත්තර දැනගන්න හදන. නැත්තම් කියන අපිට බැරිද නිකන් ස්පර්ශයමකින් බලන්න. ස්පර්ශය. යකෝ ඔය රූම් එකට යන්න අරු අරන් කිල්ලෝ නල්ලන්නේ අන්ධයා එක්කම එන්නේ නැති නේ රූම් එකට යන්නේ ස්පා එකට. වෙනම නාට්‍යයක් ගොතනවා හිතන. අන්ධයා එක්ක නෙවෙයි යකෝ යන්නේ. අන්ධයා දකින්න වෙන එකක් එක්ක. අන්ධයා දකින්නව නෙමෙයි වා. සෝරි ගොළුවා. ඔව් පොළොව දකින්න. වැටෙනවා. ගෑණි යනවා. ගොළුව එක්ක තමයි කිව්වේ. ගොළුවා කොහොමද දකින්න ඌට කියනවා. ඌ මොකද යනවා නම් කියන්නේ. නේද අපි වෙන ට්‍රික්ස් බැලුවා ඉතින්. නෑ අන්ධයාට උඩ ළමෙක් හදාගෙන අන්ධයාට පේන්නේ නැහැ වැඩේ කරන්න. ඒ නිසා පේන්නම ඕනේ නෑ බං. අයියෝ කැරේ තුර හිටන් ඔබ දැන් වැඩේ කරද්දි ඔක්කොම ලයිට් දාගෙන ඔක්කොම ફોකස් කරලා වැඩේ කරන්නේ. නෑ හරි. උඩ කෙල්ලම පුළුවන් ඒක කරගන්න ඉතින්. ඉතරයි ඉතින්. අය උත්තර හම්බුනම අපි ඉතුරු වීඩියෝ එක ඔව් වෙන වෙලාවක. උත්තර බලන්න.